everyone, welcome back to my YouTube channel. දැන් වෙලාව උදේ 5යි. අද මට යුනිවර්සිටි යන්න තියෙන දවසක්. දැන් තමයි මම නැගිට්ටේ. බලමු අපේ මගේ යුනිවර්සිටි එක යන දවසක මම කොහොමද දවස ගත කරන්න කියලා. මුලින්ම අපි පොෂ් එකක් දාගෙන එමු. ඉතින් මම වොෂ් එකක් දාලා ඇවිල්ලා ඇඳගත්තා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ මේකප් එකයි හෙයාර් ස්ටයිල් එකයි දාගෙන යුනිවර්සිටි එකට යන්න ලෑස්ති වෙන්න. අපි ඒ ගමන් චුට්ටක් කතා කරමු. මම පල්ලේ කැලේ තියෙන දළදා මාලිගාවට අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වෙන සිබා කැම්පස් එකේ ඉංග්ලිෂ් හයර් ඩිප්ලෝමා එකක් කරනවා. එක අවුරුද්දක කෝස් එකක්. මම මේ දවස්වල A levels කරලා ගෙදරට වෙලා ඉන්න ගමන් ඒ කෝස් එක තමයි ෆලෝ කරන්නේ. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරගෙන යන්න. මම ඉස්සෙල්ලා කිව්වත් වගේ මම කරන්නේ ඉංග්‍රීසි හයර් ඩිප්ලෝමා එකක්. සාමාන්‍යයෙන් කොහරි ගමනක් යනකොට චුටි මේකප් එකක් දාගෙන යන පුරුද්දක් මට තියෙනවා. ඒක මම A levels කරන කාලේ නම් තියෙන පුරුද්දක්. මට දැන් ඒ නිසා මේකප් එක අඩුම ලිප්ස්ටික් එකක් හරි නැතුව කොහරි ගෙදරින් එළියට බහින්න හිතෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ උදේට ටිකක් කලින් නැගිටලා අනිවාර්යෙන් මගේ මේකප් එක දාගෙන තමයි මම ගෙදරින් එළියට බහින්නේ. මේ මේකප් එක කරන ගමන් මම මොන හරි වීඩියෝ එකකට කියනවා. ඒ උනාට ඒ ටික හරියට වොයිස් වෙලා තිබෙන්නේ නැහැ. මම හිතන්නේ එළිය චුට්ටක් වහිනවා වගේ. ඒ නිසා වෙන්නේ නැති හරියට වොයිස් ටික ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මේකප් එකත් කරගෙන මගේ හෙයාර් ස්ටයිල් එකත් දාගෙන මගේ ජුවලරිස් ටිකක් දාගෙන මම කැම්පස් එකට යන්න ලෑස්ති වුණා. මේ ලෑස්ති වෙන ගමන් මම හිතන්නේ මම මොකක් හරි සින්දුවක් කියනවා. ඒ නිසා තමයි නිකන් අමුතු පෙනුමක් තියෙන්නේ. මගේ ඒ කියන්නේ ඒක පුරුද්දක් විදිහට මම සින්දුවක් හැම වෙලාවෙම මූණ තමයි ඉන්නේ. මම පුරුදු වෙලා තියෙන විදිහ සාමාන්‍යයෙන් මේකප් කරද්දී තනියම ඉද්දී සින්දුවක් කියන සාමාන්‍යයෙන් අපි හැමෝගෙම පුරුද්දක් නේද හැම වෙලාවෙම සින්දුවක් මුමුණ ඉන්න එක. දැන් තමයි මම යුනිවර්සිටි එකට යන්න ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව 6:00 උදේ 6:00යි. මට 8:00ට තියෙනවා ඩාන්සින් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඒ නිසා මම දැන් යනවා. එළියට නම් සමහර යුනිවර්සිටි එකට යන්න මට 2 hours යනවා. So 6:00ට යන්න ඕනේ. Okay, let's go. මට 8:30 ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. 12:30 lecture එකක් තියෙනවා. 2:30 lecture එකක් තියෙනවා. ඒ විදිහට තමයි අද මගේ ෂෙඩියුල් එක තියෙන්නේ. Okay, let's go.
බස් එකේ යුනිවර්සිටි එකට යන ගමන් තමයි ඉන්නේ. ඉස්සෙල්ලා කිව්වත් වගේ පැය 2ක් විතර යනවා මට යුනිවර්සිටි එකට යන්න ගෙදර ඉඳලා. ඒ සම්පූර්ණ දුරම ඉතින් මම බස් එකේ තමයි යන්නේ. ඔන්න දැන් තමයි මම බස් එකෙන් බැහැලා යුනිවර්සිටි එක ඇතුළට යන්නේ. මගේ අවාසනාවට වෙන්නේ නැති මම බස් එකෙන් බහින වෙලාවෙම වහින්න පටන් ගත්තා. ඒ නිසා ඉතින් කුඩයක් ඉහළගෙන එක අතකින් ෆෝන් එකත් අල්ලගෙන ටිකක් අමුතු මිනිස්සෙක් වගේ තමයි මම යුනිවර්සිටි එක ඇතුළට ගියේ. කොහොම හරි මේ තියෙන අපේ යුනිවර්සිටි එක ගොඩක් ලස්සන වටපිටාවක් තියෙනවා. හරි ලස්සන සාමකාමී පරිසරයක් ඇතුළේ තමයි අපි අපේ ඉගෙනීමේ කටයුතු කරගෙන යන්නේ. ඔන්න මම කැම්පස් එක ඇතුළට යනකොට මගේ අනිත් යාළුවා ඇවිල්ලා හිටියා ඩාන්සින් ප්‍රැක්ටිස් වලට යන්න. ඊට පස්සේ අපි දෙන්න අනිත් අය එනකන් ඩාන්සින් ප්‍රැක්ටිස් කරන්න ගියා. මෙන්න මෙතන තමයි අපි දෙන්න ප්‍රැක්ටිස් කරේ. ඩාන්සින් ප්‍රැක්ටිස් ඉවර වෙනකොට අපේ අනිත් යාළුවෝ ටිකත් ඇවිල්ලා හිටිය හින්දා අපි මොන හරි කමු කියලා කැන්ටින් එක පැත්තට ගියා. මං හිතන්නේ මේ වෙලාවේ වෙලාව නම් උදේ 9:00 හෝ 10ට කිට්ටු වෙලා තිබ්බ මට මතක විදිහට. කැන්ටින් එකෙත් පැය භාගයක් විතර ඉඳලා ඉවර වෙලා අපි ගියේ ලයිබ්‍රරි එකට පොතක් කියවන්නම් කියලා. මොකද ඒ වෙලාවෙත් අපිට අපේ ලෙක්චර්ස් වලට ටයිම් ඉතුරු වෙලා තිබ්බා. 12:00ට පටන් ගන්න ලෙක්චර් එකට. අපි 11ට විතර ලයිබ්‍රරි එකට ගිහිල්ලා එතනට වෙලා හිටියා ලෙක්චර් එක පටන් ගන්නකම් පොත් කියව. ලයිබ්‍රරි එකට ඉඳලම කම්මැලි හිතුන නිසා අපි පොඩ්ඩක් වැව පැත්තට ගියා වැව බලන්නම් කියලා. අපිට වැව ළඟදී තාරාවෙක් මං හිතන්නේ තාරාවෙක් එහෙම නැත්නම් පාත්තෙක් මම දන්නේ හරියට මොකෙද්ද කියලා පාත්තෙක් හරි තාරාවෙක් හම්බුණා අපිට. එයා නිකන් අපේ පස්සෙන් ආව නිකන් අපි මොන හරි කෑම ඉල්ලනවා වගේ. අපිත් එක්ක ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ලෙක්චර් එකට ගියා. අද ලෙක්චර්ස් නම් එහෙම ගොඩාක් ලොකුවට තිබ්බේ නැහැ. අපිට ඉංග්ලිෂ් ඩේ එක තියෙනවා ළඟදිම. ඒ නිසා ඒකට ප්‍රැක්ටිස් කරනවා අපි මේ දවස්වල. ඒ නිසා අද දවසෙත් වැඩිපුර වෙලා අපිට ලෙක්චර්ස් වලට වඩා තිබ්බේ ප්‍රැක්ටිස් කරන්න තමයි. ඉතින් ඒ විදිහට ප්‍රැක්ටිස් ඉවර වෙලා මම හවස 4ට විතර කැම්පස් එකෙන් ආවා ගෙදර එන්න. මම ගෙදර ආවා. ගෙදර එනකොට අපේ අම්මි දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා මම ගෙදර එනකන්. ඉතින් එයාගේ ආදරෙත් එක්ක තමයි මගේ දවස ওই විදිහට ගෙවිලා ඉවර වුණේ.